පරිගණක පද්ධතිය එහෙමත් නැත්නම් කම්පියුටර් සිස්ටම්ස් විශ්වමාලාවේ දෙවනි සතියේ පැහැදිලි කිරීමට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක්. ඒ තමයි ඩිජිටල් පරිගණනයේ පිටපස තියෙන මේ හැමදේම ක්‍රියාත්මක කරන මූලික ගණිතමය පදනම. මේ විවරණයේදී අපි ප්‍රධාන මාතෘකා කිහිපයක් ආවරණය කරනවා. පරිගණකවල මුදල ඒකකය කියන්නේ මොකක්ද? සංඛ්‍යා පද්ධති අර්ථ දක්වන්නේ කොහොමද? ස්ථානීය සහ අස්ථානීය පද්ධති අතර වෙනස, අපිට හුරුපුරුදු දශමය පද්ධතිය විකේතනය කිරීම සහ අවසාන වශයෙන් පරිගණකයේ තීරීම වන ද්විමය හෙවත් බයිනරි පද්ධතිය ගැන අපි කතා කරනවා. පළවෙනි කොටස පරිගණක මුදල් ඒකකය. එහෙමත් නැත්නම් the currency of computers. ඇයි පරිගණකවලට එකකට වඩා වැඩි සංඛ්‍යා පද්ධති ප්‍රමාණයක් ඕන වෙන්නේ? මේක තේරුම් ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි විදේශ රටවලට සංචාරය කරන එක ගැන හිතන එක. අපි වෙනස් රටවලට යද්දී ඩොලර්, යුරෝ වගේ ඒ රටට ගැලපෙන විවිධ මුදල් ඒකක පාවිච්චි කරනව නේද? අන්න ඒ වගේ තමයි පරිගණකයත්. Taman කරන කාර්ය අනුව සංඛ්‍යා පද්ධති මාරු කරනවා. ඒ කියන්නේ අභ්‍යන්තර වැඩ කටයුතු වලට ද්විමය හෙවත් බයිනරි පද්ධතියත්, අපිට පේන අතුරු මුහුණත් වලට දශමය හෙවත් ඩෙසිමල් පද්ධතියත්, ඒ වගේම මෙමරි ඇඩ්‍රසස් එහෙමත් නැත්නම් මතක ලිපින වලට ශබ්දශමය එහෙමත් නැත්නම් හෙක්සඩෙසිමල් පද්ධතියත් පරිගණකයක් මගින් පාවිච්චි කරනවා. දෙවෙනි කොටසේ අපි බලමු සංඛ්‍යා පද්ධති අර්ථ දක්වන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් ඒක ප්‍රමාණාත්මක අගයන් නිරූපණය කරන්න පාවිච්චි කරන ව්‍යුහාත්මක ක්‍රමවේදයක්. මේකට ඉලක්කම් හෝ සංකේත කිහිපයක් වගේම ඒවා පිළියෙල විය යුතු ආකාරය ගැන දැඩි නීති මාලාවක් ඇතුළත් වෙනවා. මේක හරිම සරල දෙයක් වගේ පෙනුනත් මේ නීති වෙනස් වෙන විදිහට මුළු ගණිතයම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදිහ නම් ඇත්තකම පුදුම සහගතයි. තුන්වෙනි කොටස ස්ථානීය සහ අස්ථානීය පද්ධති. අතීතයේ මිනිසු ගණනය කිරීම සඳහා පාවිච්චි කළේ ඊටාම සරල හැබැයි සීමිත ක්‍රමවේදයක්. ඒ තමයි අස්ථානීය පද්ධතිය. උදාහරණයක් විදිහක පැරණි රෝම ඉලක්කම් හිතමුකෝ. එතන තියලා i කියන අකුරකින් කොතන තිබුණත් හැමතිස්සෙම අදහස් වෙන්නේ එක කියන අගයම විතරයි. අනිත් එක එතන බිංදුව කියලා සංකල්පයක්වත් නැහැ. හැබැයි අද කාලේ බැංකු ගිණුමක තියෙන 2586 වගේ අගයක් ගත්තොත් ඒකේ මුලින්ම තියෙන දෙක ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 2000ක්. ඇයි ඒක තියෙන ස්ථානීය නිසයි. අන්න ඒක තමයි ස්ථානීය පද්ධතියක් කියන්නේ. මේ ස්ථානීය පද්ධතියක් ඇතුලේ යම් කිසි අගයක් තීරණය වෙන්න ප්‍රධාන කරුණු තුනක් බලපානවා. පළවෙනි එක තමයි ඒ ඉලක්කම. දෙවෙනි එක ඒ ඉලක්කම තියෙන ස්ථානය. තුන්වෙනි එක තමයි ඒ පද්ධතියේ පාදය. එහෙමත් නැත්නම් බේස් එක. මේ පාදය කියන එකෙන් අදහස් කරන්නේ අදාළ පද්ධතියේ අපිට පාවිච්චි කරන්න පුරුවන් සම්පූර්ණ අද්විතීය සංකේත ගණන කීයද කියන එකයි. හතරවෙනි කොටස දශමය පද්ධතිය විකේතනය කිරීම. මිනිස්සු විදියට අපි හැමදාම වගේ ගනුදෙනු කරන්නේ මේ දශමය පද්ධතියත් එක්කනේ. මේක ක්‍රියාත්මක වෙන්නේ 10 පාදය එහෙමත් නැත්නම් බේස් 10 කියන රාමුව ඇතුලේ. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 9 දක්වා තියෙන අද්විතීය සංකේත 10ම මේකෙදී අපිට භාවිතා කරන්න පුළුවන්. මේක තව ටිකක් පැහැදිලි කරගමු. දශමය පද්ධතියක වමට යන්න හැම ස්ථානයකින්ම 10 පාදයක් නිශ්චිත බලයක් නියෝජනය කරනවා. ඒ නිසා 9875 වගේ අංකයක් දිහා බැලුවම ඒක සරලවම අර නිශ්චිත ස්ථානවල තියෙන ගුණාකාරවල ගණිතමය එකටුවක් විතරයි. එකේ ඒවා 5යි, 10 ඒවා 7යි, 100 ඒවා 8යි, 10 ඒවා 9යි. ඔක්කොම එකතු කරාම 9875යි. හරිම සරලයි නේද? පස්වෙනි සහ අවසාන කොටස. ද්විමය පද්ධතිය හෙවත් ඩිජිටල් තීරීම. ඉතින් දශමය පද්ධතිය වැඩ කරන විදිහ තේරුම් ගත්තාට පස්සේ පරිගණකවල ඉලෙක්ට්‍රොනික ලෝකයට මාරු වෙන එක හරිම ලේසි. පරිගණක යන්ත්‍රයක ඇතුලේ තියෙන දෘඩාංග සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ ද්විමය. එහෙමත් නැත්නම් බයිනරි පද්ධතියනුයි. මේකේ පාදය 2යි. ඒ කියන්නේ මුළු දත්ත පද්ධතියම බිඳුව සහ එක කියන සංකේත දෙකට විතරක් සීමා වෙලා තියෙන්නේ. වෙන කිසිම ඉලක්කමක් මතන නැහැ. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. සංකේත දෙකයි නම් තියෙන්නේ ලොකු අගයන් නිරූපණය කරන්නේ කොහොමද කියලා. ඇත්තටම පාදය ගොඩක් කුඩා නිසා සාමාන්‍ය අගයක් ලියන්නත් දිග ඉලක්කම් වලක් ඕන වෙනවා. හැබැයි අන්වීක්ෂීය විද්‍යුත් ස්විච් වල තියෙන ඔන් සහ ඔෆ් අවස්ථාවන් නිරූපණය කරන්න නම් මීට වඩා පරිපූර්ණ දෘඩාංග විසඳුමක් තවත් නැහැ. ඒකයි මේක පරිගණකයට වඩාත් සුදුසු වෙන්නේ. මේ ගණනය කිරීම දිහා බැලුවත් මේක තවත් පැහැදිලි වෙයි. ඒක 10යි එක කියන බයිනරි අනුක්‍රමය දශමය අගයෙන් 9ට සමාන වෙන්නේ කොහොමද කියලා මෙතන තියෙනවා.
අපි කලින් 10 පාදයේදී 10 බල පාවිච්චි කරා වගේ මෙතනදී පාවිච්චි කරන්නේ එකෙක් ස්ථානය සඳහා දෙකේ බල. බලන්න මේක කොච්චර තර්කානුකූලද කියලා. මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් අපි මේ ගැන මොහොතක් කල්පනා කරලා බලමු. මිනිස් ලෝකයේ අපි සම්පූර්ණයෙන්ම වගේ රැඳිලා ඉන්නේ බේස් 10 හැවත් 10 පාදයේ මතරම් කොහොමද බිලියන ගණනක් වුණෝ මේ අන්වීක්ෂීය බයිනරි ස්විච් එකතු වෙලා සංකීර්ණ ගණනය කිරීම කරමින් අද අපි පාවිච්චි කරන ස්මාර්ට් දුරකථන බලගන්වන්නේ. මෙහි බිඳුව සහ එක කියන සරල සංයෝජනය ඩිජිටල් ලෝකයේ සම්පූර්ණ පදනමම නිර්මාණය කරනවා කියන එක ඇතරම පුදුම සහගතයි. පරිගණක පද්ධති විෂය මාලාවේ මීළඟ අධ්‍යයන වන බූලියන් බීජ ගණිතය එවන්නතන් බූලියන් ඇල්ජිබ්‍රා වලට ඊටමත් සාර්ථක පදනමක් මේ තුලින් ගොඩනැගෙනවා නිසකයි.